සුබ දවසක් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ගෙනාව පික කාඩ් රීඩින් එකක්. ඒ මොනවා ගැනද කිව්වොත් මේක බලන දවසේ ඉඳලා ඉදිරි මාසයක වගේ කාලයක් තුළ ඔයාගේ ජීවිතයට එන විශේෂ සිදුවීම් මොනවද කියන එක ගැනයි. එහෙනම් වෙනද වගේම කරන්න තියෙන්නේ ඔයාගේ හිත වැඩිපුර මැදිලා යන පින්තූරේ තෝරගෙන ඔයාට අදාළ කියවීම බලන්නයි. එහෙනම් අපි පටන් ගමු. පළවෙනි පින්තූරේ තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයාට මේක බලන දවසේ ඉඳලා ඉදිරි මාසයක වගේ කාලයක් තුළ මොනවද සිද්ධ වෙන්න තියෙන විශේෂ දේවල් කියලා. මුලින්ම කියන්න පුළුවන් ඔයා මේ වෙලාවේ ඉන්නේ පීඩාකාරී වාතාවරණයක කියලා. ඔයාට සිද්ධ වුණු මොනවා හරි මූල්‍යමය පාඩුවක් නිසා හරි වැරදි කෙනෙකුගේ ඇසුරක් නිසා හරි ඔයාගේ හිතේ ලොකු මානසික පීඩාවක් මේ වෙලාවේ තියෙනවා. එහෙම නැත්නම් ඔයාට නොගැටපෙන කෙනෙකුගේ මොනවා හරි උදව්වක් එල්ලන්න ගිහින් ඒ ඇති වුණු ප්‍රශ්නයක් නිසා පීඩාකාරීව ඉන්නව වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයාගේ මේ පීඩාකාරී තත්ත්වය ඉදිරි කාලය තුළදී ක්‍රමයෙන් ඉවත් වෙලා යනවා. ඔයාට අලුත් අවස්ථාවන් මුණ ගැහෙනවා. ඔයාගේ සියලු ප්‍රශ්න විසඳගන්න ඔයාට පුරුෂ පාර්ශවයේ බලවත් කෙනෙකුගේ උදව් උපකාරත් ලැබෙනවා. ඒ මගින් ඔයාට ඔයාගේ ඉදිරි කාලය තුළදී ඔයාගේ තත්ත්වය උසස් කරගන්න පුළුවන් වෙනවා. ඔයා බලාපොරොත්තු වෙන ජයග්‍රහණ ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කියන්න පුළුවන් ඔයාට මේ කරදර කාලේ ඉවත් වෙලා ගිහින් ඔයාගේ හිතට සාමකාමී හැඟීමක් දෙනෙන කාලයක් ඔයාට ඉදිරියේදී උදා වෙනවා කියලා. ඔයාට උදව් කරන යහපත් පුද්ගලයෝ ඔයාට මුණ ගැහෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් වෙනවා ඕනෑම තත්ත්වයක් යටතේ ඒ අනුව හැඩ ගැහිලා වැඩ කටයුතු කරන්න. ඔයාට ඉෂ්ට කරගන්න ඕනි කියලා හිතෙන මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් එහෙම නැත්නම් මට මේ දේ කරන්න ඕනි මට මේ දේ ලබා ගන්න ඕනි කියලා ඔයාගේ හිතේ මොනවා හරි අරමුණක් තියෙනවා නම් ඒ දේවල් වෙනුවෙන් යටිහිතට අරමුණු කාවද්දන්න ඔයාට මේ හොඳම කාලයක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. ඔයාට පුළුවන් ඒ දේවල් වෙනුවෙන් චිත්ත රූපමවන්න ප්‍රාර්ථනාවන් කොලයක ලියන්න. ඒ දේවල් දැන් ලැබිලා තියෙනවා වගේ යටිසිතට සතුටු වෙන දේවල් කියන්න. ඉතින් ඔයා මේ විදිහට යටිහිතට ඔයාගේ බලාපොරොත්තු ඇතුල් කරන්න. ඔයාගේ අරමුණු ඉටු කරගන්න ඔයාට මේ ඉදිරි කාලය තුලදී ගොඩක් උපකාර ලැබෙනවා. ඒ වගේම මේ ඉදිරි මාසයක වගේ කාලය තුලදී ඔයත් එක්ක ඉන්න අය සමග මොනවා හරි මතගැටුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දේවල් ගැන ගොඩක් කල්පනාකාරී වෙන. ගොඩක් වෙලාවට ඒ දේ සිද්ධ වෙන්නේ ඔයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ තියෙන දුර්වලතාවයක් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. මේ දෙවෙනි පින්තූරේ තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මේක බලන දවසේ ඉඳලා ඉදිරි මාසයක වගේ කාලයක් තුලදී මොනවද ඔයාට සිද්ධ වෙන විශේෂ දේවල් කියලා. මුලින්ම කියන්න පුළුවන් ඔයා මේ වෙලාවේ ඉන්නේ හරිම උදාසීන වෙලා කියලා. ඔයාට කරන්න දේවල් ගොඩක් තියෙද්දි ඔයා ඔහේ බලාගෙන හරිම උදාසීනව කල්පනා කර කර කාලය ගත කරන විදිහකුයි ඔයාගේ මේ දැන් තත්ත්වය. ඒ වගේම මම මොනවද දැන් කරන්න ඕනි කියන දේ ගැනත් ඔයාට තෝරගන්න බැරුව ඔයා මේ වෙලාවේ හරිම අවිනිශ්චිතව තමයි කාලය ගත කරන්නේ. නමුත් ඔයාට මේ සියලු ප්‍රශ්න විසඳගන්න බලවත් කෙනෙකුගෙන් උදව්වක් ලැබෙනවා. ඒ කෙනා පුරුෂ පාර්ශවයේ කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මේ පණිවිඩයම පළවෙනි පින්තූරේ තෝරගන්න අයටත් ලැබුණා. ඒ කියන්නේ අද මේ වීඩියෝ බලන හැමෝගෙම ප්‍රශ්න විසඳගන්න උදව් ලැබෙනවා කියන පණිවිඩය විශ්වයෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔයා කරන දේවල් හරිම උද්‍යෝගිව කාර්යශූරව කරගන්න ඔයාට හැකි වෙනවා. ඒක හරියට ඔයාට මැජික් බලයකින් ලැබෙන ශක්තියක් වගේ. ඒ වගේම ඔයා අලුත් රැකියාවක් බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ දේ මේ ඉදිරි මාසයක වගේ කාලයක් තුළදී ඔයාට ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි. අලුත් ආදරයක් මුණ ගැහෙන්න හොඳ හවුල්කරුවන් මුණ ගැහෙන්නත් මේ කාලය තුළදී ඉඩ තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාට මේ ඉදිරි මාසයක වගේ කාලය තුලදී ඔයාගේ හිත ගොඩක් රිදෙන දෙයක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඔයාලගේ සම්බන්ධතා තුළ ඇතිවන ප්‍රශ්න වලින් එහෙම නැත්නම් පවුලේ කෙනෙකුගේ හදිසිය සිද්ධ වෙන කරදරයක් අසනීපයක් නිසා ඔයාගේ හිතට ලොකු දුකක් පීඩාවක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි.
ඒ නිසා ඔයාට මේ පණිවිඩය කල් තියා ලබා දෙන්නේ. ඔයාට ඒ වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔයාට නොවැටී ඉන්නයි. අපිට කවදාවත් හැමදාම සතුටින් ජීවත් වෙන්න බෑනේ. හිත රිදෙන බිඳෙන අවස්ථාවන් අපේ ජීවිතේට අනන්තවත් එනවා. ඒ නිසා එහෙම අවස්ථාවලදී අපි තව තවත් ශක්තිමත් වෙලා නැගිටින්නත් ඕනේ. ඒ නිසා මේ අනුව ඔයාට පණිවිඩය දෙන්නේ මේ කියන මානසිකත්වයෙන් මිදිලා මේ මොහොතේ සතුටින් ගත කරන්න කියන පණිවිඩයයි.